ඔයාලටම පොඩි දෙයක් කියලා යන්න. ඔයාලා ඉගෙන ගත්ත දේවල් අමතක වෙනවනේ. ඉගෙන ගත්ත දේවල් අමතක වෙනවා. ඇයි ඒ? ඒකට තමයි ඔළුව හැදිලා තියෙන්නේ. ඔළුව හදන්නේ හැමතිස්සෙම තමුන්ගේ මනසේ තියෙන දේවල් මතක තියාගන්න නෙමෙයි මොනවා කරන්නද? අමතක කරලා දාන්න. කරන්න තියෙන හොඳම දේ කතාවක් හදාගන්න. අනුන්ගේ කතාවල් වලට වඩා තමුන්ගේ කතාවක් හදාගන්න. ඒ කියන්නේ යම්කිසි විෂය කරුණක් ඉගෙන ගත්තට පස්සේ තමුන් පුළුවන් නම් ඒකෙන් ස්ටෝරි ලයින් එකක් හදාගන්න. ඒ ස්ටෝරි ලයින් එක ලියන්න. එදා ගම්පා පන්තියේ කොල්ලෙක් ඔය දවස් කීපයකින් මාත් එක්ක කතා කරනවා සහ මට මෙසේජ් කරනවා මේක මට මතක හිටින්නේ අරමේ මං කිව්වා පුත අනියම හරි ඕකට විදියක් හොයාගනින් කියලා. ඒතකොට ඌ එදා මට ඇවිල්ලා වෙන්නන අනිත් උන්ට වෙන්නන්න ඌ කැමති උනේත් නැහැ. හරිද? ඒ කියන්නේ ඌ ලස්සනට දැන් අර විෂය කරුණු ඉගෙනගෙන ඉවරලා ඒක අර නිකන් ලස්සන කතාවක් ලියනවා. ඒකට අනුකූලව කතාවක් ලියනවා. අන්න නියම වැඩක්. ඒ කතාව ලිව්වාම කතාව ඇසුරෙන් ඌට සම්පූර්ණ සබ්ජෙක්ට් එකම කතාවම මතක හිටිනවා. යමක් අමතක වෙනවා නම් අමතක වෙන එක නතර කරන්න කරන තියෙන පළවෙනි දේ මං කියන දෙවෙනි එක මං ඊළඟ සතිය කියන්නේ. ඔයාගේ යාළුවෙක්ට උගන්වන්න. පොත් තනියම හරි උගන්වන්න බෝඩ් එකක ලියලා කොලේක ලියලා. තනියම සද්ද නගා කියන්න. තනියම Tamanට හරි උගන්ව ගන්න. අමතක වෙන්නේ නැහැ. මොකද මනස ලෑස්ති වෙනවා උගන්වන්න යනකොට මොනවා කරන්නද? උගන්වන්න නම් මට මතක තියෙන්නේ බෑ. ආම් පිළිගන්නවා මොනවා කරන්නද? උගන්වන්න මා මතක තියාගත යුතුයි කියලා. ඔය තියෙන්නේ මනසේ එක්තරා ආකාරයක වැඩක්. එයා පිළිගන්නවා දැන් මේක මම මතක තියාගන්න ඕන කියලා. ඒතර එයාකට ලෑස්ති වෙනවා. එච්චරයි. හැබැයි ඔයා විභාගෙට ලියන්න මේක මතක තියාගන්න try කරනකොට අරු කොහොම හරි try කරන්න මොනවා කරන්නද? ඔක අමතක කරලා දාන්නම තමයි. ෆ්ලෂ් කරලා දානවා එළියට. ඒ ෆ්ලෂ් අවුට් එක නතර කරගන්න නම් හොඳම දේ වෙන එකෙට උගන්වන්න යන්න. දැන් ඔයාලට ප්‍රෙෂර් එකක් නැහැනේ ලොකු. මේ උගන්වන්න තමයි මතක තියාගන්න. විභාගෙට ලියලා ලකුණු වෙන්න නෙමෙයි උගන්වන්න මතක තියාගන්න. උගන්වනවා කියන එකේදී තමුන්ට ලකුණු වෙනවා කියලා ප්‍රශ්නයක් නැහැනේ. කොලේක ලියන එකක් මොකක් හරි. එන්න ඒක පටන් ගන්න. මම ඒක පුරුදු වුණාට පස්සේ මම ඊළඟ දෙවෙනි ස්ටෙප් එක කියන්නම්. කඩදාසියක් අරගෙන තනියම උගන්වන්න. තමන් ඉගෙන ගත්ත එක. දැන් උදාහරණයක් විදියට මෙන්න මේ කෑල්ල. දැන් ඔය මම අද කියපු එකේ තියෙන්නේ. අන්තරණුක ආකර්ෂණ බල සහ අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන සහ අන්තරණුක හයිඩ්‍රජන් බන්ධන. ඕකනේ මෙතන කතාව. මීට කලින් ඉගෙනගෙන තියෙන හයිඩ්‍රජන් බන්ධන පිළිබඳ සියලු කතන්දර අමතක කරලා ඔයාට මේ කෑල්ල විතරක් තනියම පැහැදිලි කරගන්න පුළුවන් නම් අන්න ඔයාලා හරිද? තමුන්ගේ විභාගය තුල තමුන්ට කරන්න ඕන දේවල් වලින් 150ක් කරලා ඉවරයි. ආන් ඒක හදාගන්න. ඔයාලට තියෙන ලොකුම අරුබුදේ මම ආයේ කියනවා මොකක් හරි විෂය කරුණක් පාඩම් කරන්න ඕන වුණාම පොතේ පළවෙනි පිටෙන් තමයි පටන් ගන්නෙ. හයිඩ්‍රජන් බන්ධන වලට කලින් මොකෝ කරන්නේ? අන්තරණුක ආකර්ෂණ බල වලින්වත් පටන් ගන්නවා නම් ඒත් කමන්නේ. ඒත් නෑ. බන්ධන පිටුවෙන් පෙරලා ගන්නවා. හරි? අර සාමාන්‍ය සහසංයෝජ බන්ධන, දායක බන්ධන ඕවා ඉගෙන ඕවා ටික පාඩම් කරලා ඉවරනකොට හයිඩ්‍රජන් බන්ධන බලන්න වෙලාවක් එන්නේ නෑ. පොතේ පළවෙනි පිටු 5-6 නියමෙට පුළුවන්. ඒක නතර කරගන්න. අවශ්‍ය පාඩම අවශ්‍ය තැනින් ඉස්සරහට අරගෙන යන්න ඒ කෑල්ලෙන් කෑල්ල කරන්න පුළුවන් විදිහට ඕගොල්ලන්ව හදාගන්න. එක කොටසක් අවශ්‍ය නම් මේ කෑල්ල විතරයි. මුල් ඒවා ඕනේ නැහැ. මොකටද? දැන් හයිඩ්‍රජන් බන්ධන ඉගෙන ගන්න මොකටද ඉතුරු ඒවා? සහ හයිඩ්‍රජන් බන්ධනවත් ඕනේ නැහැ මේ කෑල්ලට. මෙන්න මේ ආකෘතිය තේරුම් ගන්න. පස්සේ ගිහලා හයිඩ්‍රජන් බන්ධන කියන්නේ මොකක්ද කියලා හොයාගන්න. ඉස්සලා මේක ගොඩ දාගන්න. ඊට පස්සේ හයිඩ්‍රජන් බන්ධන හොයාගන්න. දැන් මේකේ හයිඩ්‍රජන් බන්ධන නම කියපු ගමන් ඔයාලා රිජෙක්ට් කරනවා මේක අපිට තේරෙන්නේ නැහැ. ඇයි? මට හයිඩ්‍රජන් බන්ධන බෑ. මට හයිඩ්‍රජන් බන්ධන බැරි නම් මේක බෑ. යකෝ මේක හයිඩ්‍රජන් බන්ධන පුළුවන් වුණත් එකයි බැරි වුණත් එකයි අර ආකෘතිය තේරෙන්නේ නැද්ද? ඒතර හයිඩ්‍රජන් බන්ධන පිළිබඳ මොකක් හරි අදහසක් එනවා. අර ඔක්සිජන් උයි හයිඩ්‍රජන් අතර ඇති වෙන මොකක් හරි ආකර්ෂණ බලයක් කියන. ඊට පස්සේ ඒක හොයාගන්න බීලා පස්සේ පුළුවන් නේ. ඉගෙන ගන්නවා කියන්නේ එහෙම එකක්. නැතුව මේක ගිලිනවා ආය ගාලා වමාරනවා එහෙම නෙමෙයි. වෙන වෙනම වැඩ කරන්න. ඒවට වැඩ කරන්න. හાર્ඩ් වර්කින් කියන්නේ ඔන්න ඕකට. ඔරලෝසුවේ කටු කරකිනවා බලාගෙන වැඩ කරන එකට නෙමෙයි. හાર્ඩ් වර්කින් හાર્ඩ් තමයි. ඒ කෑලි කෑලි අරගෙන කරන්න ඕන. ඕවා අමාරුයි. ඔය කියන වැඩ අමාරුයි. අමාරුයිනේ වෙන එක තැනක. අද try කරන්න ගෙදර ගිහිල්ලා මේ දක්වා ඉගෙනගෙන තියෙන කොටස් වලින් පොත මෙහෙම රුං ගාලා පෙරළුවා. පෙරලෙන පිට හොඳයි. ඒ පෙරලෙන පිටේ තියෙන දේවල් ටික කියවලා තේරුම් අරගෙන මතකද කියලා බලන්න. ඉතුරු ඒවා බලන්න නැතුව. මෙහෙමයි ඉතින්. ඒක පෙරලිච්ච ගමන් ගානක භාගයකින් පටන් ගත්තොත් ඒක බලන්න එපා. ඒතර ටක් ගාලා වෙන පිටක් පෙරලන්න. ඕ ඒකේ තියෙන ඊළඟ මාතෘකාවක් පටන් ගන්න තැන ඉඳන් ඉතුරු ටික කියවලා බලන්න.
ඒක පොඩ්ඩක් try කරන්න. ඒක දැන් මම කිව්වනේ මං ගුරුවරයෙක් නෙමෙයි කියලා. හරි මම කියන්නේ මම කෝච් කියලා. ඒතර මම මේ ඕගොල්ලන්ට දෙන්නේ එක එක අභ්‍යාස exercises. හරි? ඒ කියන්නේ දැන් මම හැමතිස්සෙම ඒ කාලේ ඉඳන් මම මාකට් කරපු එක තමයි. හරිද? මොකද්ද? කෙමිස්ට්‍රි ව්‍යායාම. ඔය කෙමිස්ට්‍රි ව්‍යායාම කියන එකෙන් තමයි පුතා ඔය අර මගේ බ්‍රෑන්ඩ් නේම් එකක් ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද? චේගුරා කියන එක ඇවිල්ලා තියෙනවා. ඔක දැන් පොඩ්ඩක් මම වෙනස් කරලා තියෙන ඉන්ටර්නැෂනල් යන්න අමාරුනේ චේගුරා වුණාම. මෙතනින් ගියාගේ. ඉන්ටර්නැෂනල් යන්න නම් චේගුරු වෙන්න ඕන. ස්පෙෂලි ඉන්දියාවට ගේම දෙන්න නම්. ගුරු කෑල්ල එන්න ඕන. කෙමිස්ට්‍රි ගුරා කියන එක තමයි චේගුරා කියලා හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඒ කාලේ සාමාන්‍යයෙන් දැන් තමන්ගේ නම හැර වෙන දැන් මාව දන්නේ නැහැ හුඟක් උන්. තමිර හේරත් කිව්වට මොකෙක්වත් දන්නේ නැහැ. හැබැයි චේගුරාව හැම එකම දන්නවා ලංකාවේ. කාලයක් තිස්සේ දන්නවා. ඒක වෙන බ්‍රෑන්ඩින් පාර්ට් එකක්. ඒක හිතන්නේවා මේ මම කරපු එකක් කියලා. ඔය ඕක හදලා දුන්නේ අදටත් ඒ කොල්ලා ඉන්නවා ඔය ආර්ට් වර්ක් කරන සරමක් විතරයි සරන් කැහැපොටයක් ගහගෙන හරිද බුලත් ටිකක් කාගෙන ඌව කොච්චර වුණත් මේ නගරයට ගෙනල්ලා ඌට වෙන විදියක වැඩක් කරවන්න හැදුවට ඌ ඒකට කැමති නැහැ. ඌට ආතල් එක තියෙන්නේ බුලත් ටිකක් කාගෙන අර ඌගේ පරණ කම්පියුටර් එක ඉස්සරහා හරි ලෑලි කඩයක් ඇතුලේ ඔය දන්න කීප දෙනෙක්ගේ ආර්ට් වර්ක් ටිකක් කරගෙන ඉන්න එක. පට්ට වැඩේ. හැබැයි ඌ වැඩෝ. උන් එළියට එන්න කැමති නැහැ. එහෙමුණුත් ඉන්නවා. ඒ උගේ ආර්ට් වර්ක් ඇවිල්ලා වෙනම නෙක්ස්ට් ලෙවල්. උගේ වැඩක් ගන්න හරි අමාරුයි. ඇයිද ඌට රහ නැත්තම් ඌ කරන්නේ නැහැ. මැරුවත් ඌ කරන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. එහෙමුණුත් ඉන්නවා. සල්ලි අදාළම නැති උන් ඉන්නවා ලෝකේ. ඌට උගේ ටේස්ට් එක විතරයි වැදගත්. එහෙම වෙන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අපිට ආත්මාභිමානයක් තියාගන්න උන් හරි මාර වෙනම ග්‍රේට් පොරවල් ඇත්තටම. හරි. දැන් මේ CL2 අණුව එන්නේ ඇබිත්තම් භාණ්ඩයක්.